වකිටා මුළු ලෝකෙම ඉන්නේ සත්තු 10ක් විතරයි. වකිටාවන්ට මොකද උනේ? මේ කතාව ඒ ගැනයි. ඉතාමත් ලැජ්ජාශීලී මේ අපූර්ව වකිටාව. ලෝකයා මුල්වරට හඳුනා ගනු ලබන්නේ 1950ක වසරේ. 90 දශකයේ අගභාගයේ වෙද්දී වකිටාවන් ගහණය 567ක් ලෙස වාර්තා වුණා. අද ඉන්නේ වකිටාවන් 7ක් 10ක් අතර ප්‍රමාණයක් පමණයි. ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක වකිටාවන් ස්වභාවිකව අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. මෙයාලා ඉන්නේ මුළු ලෝකෙම මෙක්සිකෝවේ උතුරු කැලිෆෝනියා මුහුදේ විතරයි. වකිටාවන්ගේ ශාරීරික ලක්ෂණද හරිම සුවිශේෂී. ඔවුන්ගේ ඇස් වටා කළු කුරුලප, මුව වටා සිනහවක් මෙන් පෙනෙන කළු රේඛාව. අලු පැහැති ශරීරය වකිටාවන්ට සුවිශේෂී හැඩයක් ලබා දෙනවා. ඔවුන්ගේ ආයු අපේක්ෂා කාලය වසර 20ක් පමණ වනවා. වකිටාවන් දිගින් මීටර් 1.5ක් පමණ වන අතර බරින් කිලෝග්‍රෑම් 50ක් පමණ වෙනවා. වකිටාවන්ගේ ප්‍රියතම ආහාරය කුඩා මාළු විශේෂයි. මෙක්සිකෝ රජය සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන වකිටාවන් ආරක්ෂා කිරීම සඳහා නිරතුරුව උත්සාහ කරමින් ඉන්නවා. ඒත් ඒ රට නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තයට දැඩි අභියෝගයක් වෙලා තියෙනවා. වකිටාවන් අභිජනනය කිරීමට ගත් උත්සාහයෙන්ද සත්වයන්ට ඇතිවන දැඩි ආතතිය හේතුවෙන් අසාර්ථක වෙලා. ඒත් මෑතකදී ලදරු වකිටාවන් දෙදෙනෙකු පරිසරවේදීන්ට නිරීක්ෂණය වෙලා තියෙනවා. වකිටාවන් මිහිමතින් අතුරුදන් වුණොත් ඒක නූතන ඉතිහාසයේ මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වන පළමු සාගර ශරපායි සත්වයා බවට පත් වෙනවා. ඒ නිසා වකිටාවන් සුරැකීම යනු එක සත්ව වර්ගයක් පමණක් නොව මුළු මහත් සාගර පරිසර පද්ධතියක සුරැකීමක් බවයි අපේ අදහස. ඉතින් තවත් දවසක හමු වෙමු. මේ වගේ වීඩියෝවක් එක්ක ගිහින් එන්නම්. ජය වේවා.